සුබ දවසක් ඔයාලා හැමදෙනාටම ගොඩක් සාදරයෙන් පිළිගන්නවා IQ help වෙතින් ගෙනෙන අපේ අලුත්ම වීඩියෝ එකට. එහෙනම් අපි වැඩි වෙලා ගන්නේ නැතුව අද දවසේ අපේ පළවෙනි ප්‍රශ්නෙට යමු. අද දවසේ පළවෙනි ප්‍රශ්නේ තමයි 2016 ඔලිම්පික් කුලල පැවැත්වූ රට කුමක්ද? A. චීනය, B. බ්‍රසීලය, C. ජපානය, D. කැනඩාව. හරි, දැන් උත්තර දෙන්න. පිළිතුර තමයි B. බ්‍රසීලය. හරි, එහෙනම් අද දවසේ දෙවන ප්‍රශ්නයට යමු. අද දවසේ දෙවන ප්‍රශ්නය තමයි යුරෝපය හා අප්‍රිකාව වෙන් කරන මුහුද කුමක්ද? A. රතු මුහුද, B. අරාබි මුහුද, C. මධ්‍යධරණී මුහුද, D. කළු මුහුද. හරි, දැන් උත්තර දෙන්න. පිළිතුර තමයි C. මධ්‍යධරණී මුහුද. හරි, එහෙනම් අද දවසේ තුන්වෙනි ප්‍රශ්නයට යමු. අද දවසේ තුන්වෙනි ප්‍රශ්නය තමයි නේපාලයේ අගනුවර කුමක්ද? A. ලලිත්පුර්, B. ජනක්පුර්, C. බක්තපුර්, D. කත්මන්දු. හරි, දැන් උත්තර දෙන්න. පිළිතුර තමයි D. කත්මන්දු. හරි, මං හිතනවා මේ දක්වා අහපු ප්‍රශ්න තුනම හරියද කියලා ඔයාලගේ. හරි, එහෙනම් අද දවසේ ඔයාලට ඉතුරු කරන ප්‍රශ්නයට යමු. අද දවසේ ප්‍රශ්නය තමයි සූර්යයාට වඩා දුරින්ම පිහිටි ග්‍රහ ලෝකය කුමක්ද? A. යුරේනස්, B. නෙප්චූන්, C. සෙනසුරු, D. ජුපිටර්. හරි, ඔයාලා හිතන්න මොකද උත්තරය කියලා. උත්තරය දන්නවනම් කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම ඔයාලා ගත්ත ලකුණු ප්‍රමාණයත් කමෙන්ට් කරගන්න අමතක කරන්න. හරි, තාමත් ඔයාලා අපේ YouTube channel එක subscribe කරලා නැත්නම් අදම subscribe කරන්න. මේ වගේ තවත් වීඩියෝ බලන්න. එහෙනම් තවත් වීඩියෝ එකකින් හමු වෙන බලාපොරොත්තු වෙන්න. අදට සමු කරන්න. සුබ දවසක්.